වෙල්ලරාව දැන් අපිට පේනවා වේදිකාව උඩින් ඉඳන් බැලුවම ගෑනු ළමයි පිරිමි ළමයි ભેදයක් නැහැ හැමෝම ඩාන්ස් කරනවා සතුටින් ඉන්නවා පේනවා හරි මං ආසයි අපි ඊළඟට ගායනා කරන ගීතයට වෙල්ලරාවෙන් ගෑනු ළමයි දෙන්නෙක් වේදිකාවට එනවනම් අපිත් එක්ක මේ සුන්දර අලුත් අවුරුද්දේ ඩාන්ස් කරලා සතුටු වෙන්න අවුරුද්දේ සතුට භුක්තිය විඳින්න අපි ආරාධනා කරනවා ටිකක් හැබැයි ලොකු ගෑනු ළමයි දෙන්නෙක් අක්කලා දෙන්නෙක් හරි නැන්දලා දෙන්නෙක් හරි කමක් නැහැ ඉක්මනින්ම වේදිකාවට එනවනම් අපි ආසයි ඩාන්ස් කරන්න පුළුවන් දෙන්නෙක් එනවද ගෑනු ළමයි කොල්ල පොඩක් අත්පුඩියක් ගහලා දෙන්න ඕනේ එතකොට තමයි ගැම්ම ඉන්නේ ගෑනු ළමයින්ට වේදිකාවට එන්න හරි එනවා එන්න මේ පැත්තේ හරි එල කිරි ගින්දර වගේ පේනවනේ කියනකොටම ඇවිල්ලා ඉන්නවා අත්පුඩියක් ගහමුකෝ නංගිලා දෙන්නට රයිට් එල කිරි වෙල්ලරාවේ ගැම්ම මෙයාලා තමයි එල කිරි එන්න නංගියා දැන් මේගොල්ලෝ දැක්කම මෛත්‍රික ඔයාට කලින් නෑ මං බලාගෙන ඉන්නවා කරලා එන්නකෝ වැඩි හරි වෙල්ලරාවේද කිව්වා අසාදු බැඳලාද දෙන්නම අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා නෑ අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා ඒව දැනගෙන ඉන්න එක හොඳයි බෝයි බණ්ඩෙක් ඉන්නවද සාමාන්‍ය හස්බන්ඩ් නේ බෝයි බණ්ඩෙක් නෑ ඔයාට එයාට ඉන්නවලු එහෙනම් මෙයා හොඳයි නේ යත් සනීපයි නිලුබෙදස යහනාව සුවදේ එන්න යන්න එපා සුදා ඇයි එන්න සැතපෙන්න සැනසෙන්න නිබඳේ මෙතන නෙවෙයි මේ සින්දුව කියන්නේ එයා අහනවා මෙතනද කියලා බලන්නකෝ ඉතින් නිලුබෙදස යහනාව සුවදේ එන්න සැතපෙන්න සැනසෙන්න නිබඳේ එන්න සැතපෙන්න සැනසෙන්න නිබඳේ එල රවුමක් කරගලා ඉන්න සුදා සුදු පාට මීදුම් ගලාලා අර පේන කන්දේ වෙලීලා මදහස පෙන්වා බැඳීලා දෙදෙනාට රහසේ කියාවී අවුල්ද ආදරේ අයියෝ මොනවද අනේ වැඩක් සෙට් වෙනකොට කඩා කප්පල් කරන්න ඕනේ බලන්නේ නංගි මේ අංකල්ට බයි කියන්නේ රයිට් හරි දුව ඔයාද මේ පැත්තට ඉන්න මෙච්චර වෙලා මේ ළමයි දෙන්නව ගෙන්නගෙන මෙතන ඩාන්ස් කරන්න එන්න කියලා ඔයා හිතුවද මේ රඟපාන්න එන්න කිව්වා කියලා දැන් සාමාන්‍ය බලන්නකෝ විජේ කුමාරතුංග මහත්මයා වුණත් ඔය වගේ දැන් කවුද මෙතන කුමාරතුංග නෑ විජේ කුමාරතුංග දැන් මම සුජේ ඒ විජේ ඔව් සුජී යන්න පැත්තකට හරි ෆෝන් එකත් අරගෙන ඔයාලා ආවේ ඩාන්ස් කරන්න නංගි මේවට ඩාන්ස් කරන්න පුළුවන් දනේ පොඩ හයියෙන් කියන්නකෝ බෑ ඇහුණද පැත්තකට වෙන්න දිවියම කන්න ඔය දෙන්න දැක්කම මගේ ඇඟට ආව මාර එකක් දැන් මේ නියම සින්දුවක් ඔන්න එන්න යන්න දැන් එන්න යනවා මෙයාට කොහොමද ගෑන ළමයි දැක්කම එනවා බලන්නකෝ දැන් මං කිව්වට පොඩ පැත්තකට ඉන්නකෝ නංගිවා මේ පැත්තට පොඩක් යන්න මං දෙන්න දෙපැත්තෙන් හිටියෙද්දි නිකන් අමුතු එකක් එනවා එතකොට රයිට් හරි ආසයි රැට කාලා හැම දාවේ ෂෝ එක බලන්න හරි එයා කාපුවා යාව හොයන්න ඕනේ නෑනේ අනේ පොඩ්ඩක් ඉන්නකෝ කාලා දාවේ හරි එහෙනම් කෑවා විතරනේ හරි ඒ වුණාට මට නිකන් මේක කියන්න විතරනවා මාස්ටර් රොහාජි දෙන්න පොඩ සුදු මේ මොනවද අනේ පරණේවනේ සර්බින මම දැන් කිව්වා නේද කසර හරි එල නට මොනේද ඔන්න මේක සෙට් වෙනවා යාලා බලන්න Hey yo, you about to tune in to the dance after අකුඩියක් විසිල් එකක් දුන්නා නම් සැපයි කනට ladies all over the world. All my killers. Go roll it up, man. මේ මද්යපාන බීන ජොලිය ගෑනු නොදන්නේ ඒ ගෑනු නොදන්නේ
ගෙමු ඒ රසේ ගන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ ඒ රසේ ගන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ අර අපට නොදෙන්නේ පිරිමි අපට නොදෙන්නේ මේ මද්යපාන වීම කලිය ගෑනු නොදන්නේ ගෑනු නොදන්නේ ගෑනු නොදන්නේ මද්යපාන වීම කලිය ගෑනු නොදන්නේ ගෑනු නොදන්නේ විකය පත්‍රවත්ත පාරිසුදාගේ දුර කැපතනු දෙන්නේ යානු නොදන්නේ මේ මද්යපාන වීමෙන් සිරි රකම විනාශේ සිරි රකම විනාශේ යානු නොදන්නේ ඒකේ නම් පොඩු වැස්සා දැසනේ වැස්සා ඒක තමයි වහින්න තමයි ඕන. රයිට් දැන් මොකද්ද? ආය කරන්න රජු ආය කර ආව් අරු අනියමයි එල වම දකුණු වම වම දකුණු වම වම ඒකද කරේ ඒ වගේ කන්නේ කරේ ඒක නෙවෙයි පොඩි වෙනසක් තියෙනවා. හරි දැන් මේ ඒ සින්දුව ඉවරයි දැන් වෙන එකකට යන්නේ ඒක ඉවරයි. දෙන්න පොඩ්ඩක් කොහොම ඕලිමට එන්න රයිට් දැන් මම මේ ටික කියනකම් ඔය දෙන්නට ජූටි වැඩක් කරන්න තියෙනවා ලෑස්තිද අම්මෝ කොහෙන්ද අප්පා මේවා හොයාගත්තේ ඒක තමයි. ඕන දෙයක් ලෑස්තිද ඔව් ලෑස්ති දෙන්න ඉතින් අන්න දෙන්න යන්නේ හරි එහෙනම් මම මේ ටික අපේ මේ බලාගෙන ඉන්න යාළුවෝ එළියන්ට ආදරේ ජනතාවට කියනකම් ඔයාලට තියෙන්නේ දකුණු කකුල පොඩ්ඩක් ඉස්සරහට තියන්න මෙන්න මෙහෙම සුබ නැගදී. සුබ නැගතින් හරි හරි. දකුණු අතක් පොඩ්ඩක් ගන්න ඉනට බලන්න මෙහෙම ලස්සන හරි හැබැයි දැන් ඉතින් මම මේ ටික කියලා ඉවර වෙනකම් මම මේ කියන වැඩේ කරන්න ඕනේ හරිද ඉනේ පොට යනකම් දැන් ඔයාලට තියෙන්නේ වනමු තාලෙ වනමු කොහෙද ඔයා හැරෙන්නේ හැරෙන්න කිව්වේ නෑනේ අනේ. එයාට හුරු නෑ එහෙනම් ඔයා හැරෙන්න බණි හරි එයාට ඕන බෑ හරි එහෙනම් වනමු තාලෙට හරි නියම දැන් වනවන ඉන්න ඕනේ හරිද වනන්න පුතා. හොඳට වනන්න. නියමයි එහෙනම් සවන් දෙන්න වැල්ලරාව සවන් දෙන්න. හරි නියමයි වනමු ආහා වනමු ඔන්න අහගන්න කතන්දරේ වෙන්න අහගන්න කියන්නකෝ. අපේ මේ අවුරුදු කාලේ විනාමයන් රාලේ එහෙමද? නෑ එහෙම නෙමෙයි මම මේ කියන්න දුවේ අපේ මේ ඉස්සරහා ඉඳන් ෂෝක බලන මල්ලිලා එතකොට අර පැත්තේ ඉන්න අපේ සංවිධායක මණ්ඩලයේ අයියලා එතනින් එහාට ගියපුවාම තව අර කැන්ටින් එකේ ආරින් මෙහෙන් ඇතුලේ ඉඳන් කොහොම ඉස්සි බලන මාමලා මාමේ ආයාලා ජයවා සුබාලුත් අවුරුද්දා. එතකොට අන්න අර හරිය ඉඳගෙන පාඩුවේ ඔළුවේ ඉඳන් පොරවගෙන අපි දිහා බලන් ඉන්න සීයලා එල ඔයාලා නවත්තන්න එපා. වන්නමු තාලේ ගහන්න. ඔයාලා කරන්නේ. මං කිව්වේ අපේ පිරිමි පාර්ශවය ගැන. ඉතින් මේ අවුරුදු සමය ඔයාලා අලුතෙන් ලස්සන සරම් මෙහෙම ගන්න ඇතිනේ. ඔව්. ඒ හින්දා මම මේ කියන්න හැදුවේ අද දවසේ සීදුව දවසේ ජයග්‍රහණය කරන්න නෑ. සීදුව ග්‍රේ වාපු වෙලාවේ ඔයාලගේ සරම එපා. කියලා ඉවර කරන්න දෙන මනුස්සය. මං කිව්වේ අපේ පිරිමි පාර්ශවයේ අවුරුදු දවස් වල අරගෙන තියෙන ඒ ලස්සන සරන් ගෙනගෙන ඉන්නවා. ඔයාලගේ සරම කැහපොට ගහගන්න. මාම ගහගන්න පොඩ්ඩක් සරම කැහපොට ගහගන්න පොඩ්ඩක්. එල කිරි වගේ. මාමාර පුතා දිහා බලනවා හරියට පුතා නිකන් සරමක් කරන් ඉන්නවා වගේ නේද? රයිට් කමන්නේ. ඉතින් හරි කමන්නේ. පුළුවන් අය ගහගන්නකො කැහපොට. එතකොට ස්ටේජ් එක උඩ මෙන්න මේ තරම් අමාරුවෙන් ගිනේ පොට යන්න ඔන්න මෙන්න. දෙන්න දෙපැත්තේ මෛත්‍රික මැද්දෙන් දෙන්න දෙපැත්තේ. එල හරි. නියමටම හරි. එතකොට ස්ටේජ් එක උඩ නටන මේ වගේ ලස්සන නංගි බබාලා නංගිට බබාලා ඇති සමහර විට. ඔව් ඒක හරියටම කියන්න දන්නේ. එතකොට ඉස්සරහා ඉඳන් වාඩි වෙලා අර වැටා ඉන්න දිගේ හිටගෙන අර මෙහෙ අපි දිහා බලාගෙන ඉන්න අක්කා බබාලා අක්කගේ බබාලා හරි. අක්කා බබාලා. අක්කලයි බබාලයි වගේ නේද අපි මොකක් කරනවද? එතකොට ඇන්ටි බබාලා මේගොල්ලන්ට කොහොම ඇන්ටි බබාලා ඉන්නට පුළුවන්. තවත් ඉන්නවා
ආච්චි බබාලා ආච්චි බබාලා මම දැක්කේ. අනේ ඔය කාකා පාර්ශ්වය ඔක්කොම එකතු වෙලා අවුරුදු සමය ඔයාලා අර ගත්ත මල් තියෙන අනම්මනම් තියෙන ලස්සන අදන් ඇවිල්ලා තියෙන රෙඩි මම මේ කියන්නේ හැදුවේ රෙඩි ලස්සනයි ලස්සන ලස්සනයි ඉති ලස්සනයි. ඔව්. ඉතින් ඔයාලට තියෙන්නේ අර මාමලාට කිව්වා වගේම ඔයාලගේ රෙද්ද ඒකත් මේ උස්සන්න කියනවද? නෑ නෑ මං කියන්නේ හැදුවේ ඔයාලගේ රෙද්ද කන පොට ගහගන්න එයා මේ රෙද්දක් කතා කරනවා. මම නම් එක රෙද්දක්වත් දැක්කේ නෑ මේ ඉස්සර වේනෝනේ ඔක්කොම කලිසම් ඇඳලා ඉන්නවා. ඔව් එහෙම පොඩි ප්‍රශ්නකුත් තියෙනවා එහෙනම් අපි වචනේ පොඩ්ඩක් මාරු කරමු පොඩ්ඩක් වෙනස්. ඔයාලා ඇඳගෙන ඇවිල්ලා ඉන්න කලිසම ඒ කියන්න බෑ ඔයාලා ඇඳගෙන ඇවිල්ලා ඉන්න කලිසම ගෙදර ගිහිල්ලා කන පිට හරවන්න තමයි ගතිය එන්නේ අතිපාතවා උඹ අඳලා ඉන්න පොඩි නිසා නේද මානතා ඇහැට කන්නට නැහිත හිතට දෙන්නේ ඇයි බලා මට වැදුනා උඹේ සෙස්කල් මට ඇදුනා යල්ලේ මාව උනාලෝ උඹ රැටුවා ඔල්ලාවේ උඹේ පස්සෙන් මම හැදුනා ඇන්නිටි කෙල්ල මම කොස් ඊකට තදට කොටට යටට ඇදලා කොහෙද යන්නේ පස්ස නංගිලා උනා පහුව ඇනුවා ඉවරද? වැළුවා. ආයේ පස්ස. ඉවර වෙලා මටත් වැරදුනා. ඔයත් වනවන තීටියේ. හරි. හරි. දැන් රත්තරන් අංගිලා දෙන්න අපිට දුන්නු සපෝට් එකට ගොඩක් ස්තුතියි. වැල්ලරාවේ ගහමුදාත් පුඩියන් අංගිලා දෙන්නට. වේදිකාවකට ඇවිල්ලා ඩාන්ස් කරනවා කියන්නේ හොඳ ආත්ම ශක්තියක්, හොඳ ගැම්මක් තියෙන්න ඕනේ. ඉතින් නංගිලා දෙන්නට ගොඩක් ස්තුතියි. හරි.